සුබ දසක් යාළුවනේ අද වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම හරියටම Bybit account එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට Bybit account එක හදලා ඔයාලට මේ හරහා සල්ලි හොයන්න පුළුවන්. ට්‍රේඩින් කරලා ඒ වගේම මේකේ තියෙනවා events. ඉතින් Bybit account එකේ ගොඩක් events තියෙනවා. ඉතින් ඒවා complete කරලා ඔයාලට සල්ලි හොයන්න පුළුවන් Bybit account එකක් තියෙනවා නම්. ඉතින් ඒකින්ද මම අද වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද හරියටම ඔයාගේ ෆෝන් එකෙන් Bybit account එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඔයාත් හරියටම Bybit account එකක් හදාගන්න. ඉතින් වීඩියෝට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මම මේ වගේ videos e-money videos තමයි දිගටම මගේ channel එකේ කරන්නේ. ඉතින් ඒ වගේ e-money videos බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හරි ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මම මේ වීඩියෝට පල්ලෙහා දාලා දෙන link එක click කරන්න. ඉතින් ඒ link එක click කරාට පස්සේ කෙලින්ම open වෙන්නේ මෙන්න මේ විදිහට page එකක්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Bybit account එක create කරන්න. ඉතින් ඒ link එක click කරලා ඔයා Bybit account එකක් create කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් $20ක bonus එකක් ඔයාලට හම්බ වෙනවා. ඔයා Bybit account එක create කරද්දී. ඉතින් මේක මගේ referral link එක. ඉතින් ඔයා referral link එකෙන් යන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ search කරලා වෙනම ඔයාලට මේ page එකට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ page එකට ඇවිල්ලා ඔයාලට ලේසියෙන්ම account එකක් create කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට කරන්න තියෙන මේ page එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ account එක create කරන්න මෙතනදී email address එකක් හරි phone number එකක් හරි ඉල්ලනවා. ඉතින් ඔයාගේ වැඩ කරන හොඳ email address එකක් ඔයා මෙතන type කරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් තවත් option එකක් විදිහට ඔයාගේ Google account එකක් හරහා මේ Bybit account එක create කරන්න. ඉතින් ඔයාලට ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන Google කියන එක click කරන්න. click කරලා පස්සේ ඔයාගේ phone එකේ තියෙන Google account පෙන්නයි. ඉතින් ඔයා කැමති Google account එකක් select කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම Bybit account එකක් create කරගන්න. ඉතින් මම මේ විදිහට මෙතනදී එක Google account එකක් මම මේ විදිහට select කරගන්නවා. ඉතින් select කරාට පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා. මෙන්න මෙතන ඔයා continue කියන එක click කරන්න. හරි මේ විදිහට continue කියන එක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට puzzle එකක් එනවා fill කරන්න. ඉතින් මේකත් ඔයා හරියට මෙන්න මේ විදිහට ඔයා fill කරගන්න ඕනේ. ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් අපි සාර්ථකව අපේ Google account එක කරා අපි Bybit account එකක් create කරගත්තා. ඉතින් මේ විදිහට තමයි හරියටම Bybit account එකක් create කරගන්නේ. ඉතින් ඔන්න පුළුවන් මේකේ application එක දාගන්න. ඉතින් මම application එක දාගන්න එක වීඩියෝ එකේ ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ දැන් මේ විදිහට Bybit account එකක් create කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ හදපු Bybit account එක verify කරගන්න. ඉතින් verify කරන්න නැතුව ඔයාලට කිසිම දෙයක් කරන්න බෑ. ඔයාලට withdraw කරන්නත් බෑ. ඔයාලට සල්ලි මේකට deposit කරන්නත් බෑ. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඔයා Bybit account එක හැදුවනම් ඔයා verify කරගන්න ඕනේ. ඉතින් verify කරගන්න නම් ඔයා මෙන්න මෙතන profile icon එක click කරන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් verification now කියලා මේ විදිහට එකක් තියෙනවා. මෙන්න මේක ඔයගොල්ලෝ click කරගන්න. ඉතින් click කරලා පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එකක් එනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී ඔයගොල්ලෝ මෙන්න මේකට tick එක දාලා මෙතන confirm කියන එක click කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අහන්නේ ඔයා මේකේ verification කරන document type එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට identity card එකෙන් ඒ වගේම passport එකෙන් driving license එකෙන් ඒ වගේම resident permit එකක් තියෙනවා නම් ඔයාලට මේ ක්‍රම කිහිපයකටම ඔයාලට මේ හදපු Bybit account එක verify කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක recommend කරලා තියෙන්නේ identity card එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට identity card එකක් නැත්නම් ඔයාලට පුළුවන් passport එක හරි නැත්නම් driving license එකයි මෙතනදී verification එක සඳහා පාවිච්චි කරන්න. ඉතින් ඔයා එහෙම පාවිච්චි කරනවා නම් ඔයා පාවිච්චි කරන document එක මේ විදිහට select කරගන්න. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න යන්නේ මගේ identity card එක පාවිච්චි කරලා. ඉතින් ඒකින්ද මම මෙතන identity card කියන එක select කරලා මෙන්න මෙතන continue කියන එක ටික් කරගන්නවා. හරි ඔයගොල්ලෝ මේ විදිහට confirm කරාට පස්සේ මේගොල්ලෝ කියනවා identity card එකේ photos upload කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ දේවල් ටික හරියට තියෙනවද කියලා බලන්න කියලා. ඉස්සෙල්ලාම ඔයා identity card එකේ photos ගහලා upload කරන්න ඉස්සෙල්ලා බලන්න කියනවා මේ photos වල identity card එකේ තියෙන details හොඳට පේනවද කියලා. බොද වෙච්ච photos මේකට upload කරන්න එපා. එතකොට Bybit එකෙන් ඔයාගේ account එකට verify කරන්න නැහැ කියලා මෙතනදී මේගොල්ලෝ කියලා තිනවා. ඉතින් ඔයා ගහන photos හොඳට ඔයාගේ details ලේසියෙන්ම read කරන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ කියලා මෙතනදී මේගොල්ලෝ කියනවා. ඒ වගේම ඔයාගේ identity card එක expire වෙලා තියෙන්න බෑ. expire වෙලා තියෙනවා නම් මෙතනදී verification එක දෙන්නේ නැහැ කියලා මේගොල්ලෝ මෙතනදී කියලා තියෙනවා. ඉතින් ඔයා බලන්න ඔයාගේ identity card එකේ expire date එකක් තියෙනවා. ඉතින් මේ expire date එක පැනලා නම් ඔයාලට මෙතනදී verification එක ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා Bybit account එකක් හදනවා නම් ඔයාගේ වයස 18ට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් 18ට වඩා වැඩි නැත්නම් ඔයාට Bybit account එකක් හදා ගන්න බෑ මෙතනදී. ඉතින් ඒක තමයි මෙතනදී මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් මේවා ටිකත් ඔයගොල්ලෝ කියවලා මෙතනදී ready to go කියන මෙන්න මේ බටන් එක click කරන්න.
හරි ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට එකක් බලා ගන්න පුළුවන් identity verification කියලා. ඉතින් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් verification දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් පළවෙනි setup එක විදිහට වාගේ identity card එකේ ඉස්සරහ පැත්තේ ඒ වගේම පිටිපස්ස පැත්තේ photos ගහලා පැහැදිලි photos ගහලා මේකට upload කරන එක. දෙවෙනි verification එක තමයි වාගේ selfie වාගේ phone එකෙන් selfie cam එකෙන් වාගේ මූණේ පොඩි වීඩියෝ එකක් ගන්නවා මේගොල්ලෝ. ඒක තමයි දෙවෙනි verification එක. ඉතින් මේ විදිහට වාගේ මූණේ වීඩියෝ එකක් ගන්නේ identity card එකේ ඉන්න පුද්ගලයාම Bybit account එක හදනවාද කියලා මේගොල්ලොන්ට තහවුරු කරගන්න තමයි මේ විදිහට වාගේ selfie cam එකෙන් වාගේ මූණේ වීඩියෝ එකක් මේගොල්ලෝ ඉල්ලන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ හරියටම මේ verification දෙකම complete කරාට පස්සේ තමයි වාගේ Bybit account එක verify වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට තියෙන්නේ මේ start verification කියලා මේ verification දෙකම කරන්න. ඉතින් මම දැන් මේක කරන්න යන්නේ නැහැ. මොකද මම කලින්ම මගේ identity card එකයි ඒ වගේම face verification එකයි දෙකම complete කරගත්තා. ඉතින් දෙකම complete කළා මම මගේ Bybit account එක verify කරගත්තා. ඉතින් මම දැන් ආයෙත් මේක කරන්න ගියොත් එහෙම මගේ ඒ account එක අනිවාර්යෙන් ban වෙනවා. ඉතින් මම මතක තියාගන්න එක identity card එකෙන් හදන්න පුළුවන් එක Bybit account එකයි. ඔයා එක identity card එකෙන් accounts දෙකක් තුනක් හදන්න ගියොත් එහෙම ඔක්කොම accounts ban කරනවා. ඒකින්ද ඔයා අනිවාර්යෙන් එක identity card එකකින් එක account එකක් විතරක් හදාගන්න. ඉතින් මෙතනදී මේ verification දෙකම හරියට ඔයා complete කරාට පස්සේ මෙතනදී වැඩනවා successful කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ phone එකට Bybit application එක download කරලා මේ application එකෙන් අපි හදාගත්ත account එකට log වෙන එක. ඉතින් මම ඒක කොහොමද කරන්න කියලා පෙන්නන්නම්. හරි දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද Bybit application එක අපේ phone එකට දාගන්නේ කියලා. ඉතින් ඔයාගේ phone එක Android phone එකක් නම් ඔයා කෙලින්ම යන Play Store එකට. එහෙම නැත්නම් ඔයාගේ phone එක iPhone එකක් නම් ඔයාලට පුළුවන් App Store එකෙන් මේ Bybit application එක download කරගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ App Store එකට ගිහිල්ලා එහෙම නැත්නම් Play Store එකට ගිහිල්ලා ඔයා search කරන්න Bybit කියලා. මේ විදිහට මේ application එක ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ phone එකට download කරලා install කරන්න ඕනේ. ඉතින් මම දැනටමත් මේ application එක මගේ phone එකට දාගෙන තියෙන්නේ. ඉතින් මම දැන් මේ application එක open කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක පළවෙනි පාර ඔයා ඕපන් කරද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපිට තියෙන්නේ දැන් අපි හදපු account එකෙන් මේ ඇප්ලිකේෂන් එකේ log වෙන එක. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට උඩ බලා ගන්න පුළුවන් මේ විදිහට profile icon එකක් තියෙනවා. මෙන්න මේක click කරන්න. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙතන තියෙනවා sign up and login කියලා බටන් එකක්. මෙන්න මේක click කරන්න. click කරාට පස්සේ ඔයා account එක හදාගත්ත දුන්න email එකයි password එකයි මෙතන දීලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම login වෙන්න. එහෙම නැත්නම් ඔයා Google account එකක් කරා නම් sign in උනේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන Google කියන එක click කරලා ඔයා select කරගත්ත Google account එක select කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයා හදාගත්ත Bybit account එකට log වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට Bybit account එකට log වෙද්දී අපි හදාගත්ත email එකට මේගොල්ලෝ pin එකක් කියවනවා. ඉතින් ඒ pin එක copy කරන් ඇවිල්ලා මෙතන paste කරන්න ඕනේ. ඉතින් මේ pin එක ඔයාගේ Gmail එකට ඇවිල්ලා ඇති. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ Gmail එකට යන්න. Gmail එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට mail එකක් ඇවිල්ලා ඇති. මෙන්න මේ code එක මේ විදිහට copy කරගන්න. මේ විදිහට copy කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඇවිල්ලා paste කරන්න. ඉතින් මේ විදිහට paste කරලා confirm කියන එක click කරන්න. ඉතින් click කරාට පස්සේ සාර්ථකව මේ විදිහට login වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Bybit account එකක් හදලා ඒක application එකේ මේ විදිහට සාර්ථකව login වෙන්නේ. ඉතින් මේ විදිහට log වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ වම් පැත්තේ තියෙනවා profile icon එක. මෙන්න මේක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ හරියට identity verification එකයි face verification එකයි කරා නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වැල්ලා තියෙනවා verified කියලා. ඉතින් මේ විදිහට වැටෙන්නේ ඔයා identity verification එකයි ඒ වගේම ඔයාගේ face verification එකයි හරියට කරොත් විතරයි ඔයාට මේ විදිහේ badge එකක් වැටෙන්නේ verify කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මම මුලදී කිව්වා මගේ referral link එකෙන් આવොත් එimhe ඔයාලට $20ක voucher ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන profile icon එකට ආයෙත් යන්න. ගිහිල්ලා මෙන්න මෙතන reward hub කියන එක click කරන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතන reward hub කියන එක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලට හම්බ වෙන reward එක. ඉතින් ඔයාලට මෙතනදී එක reward එකක් කියලා මේ විදිහට තියෙනවා ඇති. මෙන්න මේක click කරන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට $20ක spot trading voucher එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේක claim කරගන්න. ඉතින් මම මේක claim කරන්න බෑ මගේ. ඔයාගේ අනිවාර්යෙන් මේක claim කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේකත් claim කරගන්න ඔයගොල්ලෝ. ඉතින් මෙන්න මේ විදිහට තමයි Bybit account එකක් හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මොකක් හරි තේරුණ දෙයක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් මේවට reply කරනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් කොහොමද මේකට සල්ලි දාන්නේ අපේ බැංකුව වලින්. ඒ වගේම මේකේ තියෙන සල්ලි කොහොමද අපි බැංකුවට ගන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.